අයිබෝන් කල්පනා කර කර ඉන්නේ නැතිව ගිහිල්ලා බලන්න වටින චිත්‍රපටයක් ගැන විස්තරයක් කියන තමයි මේ හදන්නේ. ඒ මොකක්ද? ඒ තමයි කල්පනා. කල්පනා චිත්‍රපටය කියලා කියන්නේ ඔස්මෝ ක්‍රියේෂන්ස් සහ සීෆ්ලික්ස් ටීවී නිෂ්පාදනයක්. මේකේ නිෂ්පාදන දායකත්වය දරන්නේ අසිත රොහාන් සමගින් ප්‍රදීප් ජයවීර. දැන් වෙනකොට අතිසාර්ථකව කල්පනා චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීම ආරම්භ කරලා තිරගත වෙමින් තියෙනවා. මේ මාසේ 13 වෙනිදා ඉඳලා කියන්නේ අගෝස්තු මාසේ 13 වෙනිදා ඉඳලා ලංකාවේ තිරගත කිරීම ආරම්භ කරා කල්පනා චිත්‍රපටය. දැන් ඔන්න හා පුරා කියලා කල්පනා චිත්‍රපටය ඕස්ට්‍රේලියාවට එන්න සූදානමකින් තමයි ඉන්නේ. මුලින්ම තිරගත වීම ආරම්භ කරන්නේ ඇඩිලේඩ් වල අගෝස්තු මාසේ කියන්නේ මේ මාසේ 29 වෙනිදා තිරගත කිරීම පටන් ගන්නවා. එදිනින් පස්සේ කල්පනා චිත්‍රපටය යන්න සූදානම්ින් ඉන්නවා කැන්බරා සහ සිඩ්නි වලට සෙප්තැම්බර් මාසේ 5 වෙනිදා තිරගත කිරීම ආරම්භ කරන්න. එදිනිනුත් පස්සේ කල්පනා චිත්‍රපටය එනවා පර්ත් වලට. පර්ත් වල තිරගත කිරීම සිදු වෙන්නේ ලබන මාසයේ කියන්නේ සෙප්තැම්බර් මාසේ 6 වෙනිදා. ඒ නිසා තාමත් ඔයාලා කල්පනා චිත්‍රපටය නරඹන්න ප්‍රවේශ පත්‍රයක් එහෙම නැත්නම් ටිකට් එකක් ගත්තේ නැත්නම් එහෙම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ වලට ඉක්මනටම ටිකට් එකක් මිලදී ගන්න පුළුවන්කමක් තියෙනවා. කල්පනා කර කර ඉන්නේ නැතිව ගිහිල්ලා ටිකට් එකක් අරගෙන මේ චිත්‍රපටය නරඹන්න. ප්‍රවීන් කනිෂ්ක සමගින් රොෂල් තමයි මේකට ප්‍රධාන දායකත්වය දරන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රධාන චරිත හොබවන්නේ. ඒ දෙදෙනා ඇතුළුව ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් අද වෙනකොට කල්පනා චිත්‍රපටයට තමන්ගේ දායකත්වය ලබා දීලා ඉවරයි. එහෙනම් ඉතින් වැඩිදුරට හිතන්න එපා. කල්පනා කර කර ඉන්න එපා. ගිහිල්ලා ඉක්මනින්ම ටිකට් එකක් අරගෙන බලන්න කල්පනා